ඔව් නේද? මෙතනද? ඔව් මේ තියෙන්නේ. එමාන ආපු සිග්නල් ලයිට් හඳ. මේවා? ඔව් මේ ගහපු බෑජ් මේ සිග්නල් ලයිට් හතරම. ඔක්කොම ආපුවමයි. ඔව් මේ රොකට් දෙක දාලා. මේකත් මේ ඔක්කොම හදලා තියෙන වෙනස් විදිහකට. මේකේ තියෙන්නේ ඔළුව කරකවන්නේ මෙතන කරකවන්නේ. ඔව්. මේකේ හදලා තියෙන්නේ මෙහෙම එන්නේ. ඩයල් ෆෝම් කාබුලේටර් එකක් තියෙනවා. මේ බලන්න බ්‍රේක් පැඩල් එක. මේ මං ගියර් පැඩල් දෙක මං කියන්නේ ගෙවිලා නැහැ මේ ජපාන් ආපු විදිහට. ඔය ආපුවම තියෙන්නේ. මේ ආපු පාට මේ පාට ගහලා. හා. මේ ආපු පාට. හොඳයි. බාන්න බයික් එක ආසයි. දෙපාරක් කික් කරන්න ඕනේ නැහැ කවදාවත්. මම මේකේ ඇල්ලපොලේ ආයි ගියා. රජෝග කන්ද හිට. එහෙමද? මම අnder ස්ටෑන්ඩ් එක ගහලා තියෙනවා නේ. මම බාන් ජීර් එක දැම්මම එන හරි හොඳේ. නවතිනවනේ. නවතින බයි. මාර නැදිල්ලක් හදලා තියෙනවා. මේ වහන්නකෝ රිම් එක වලු කරන්න හදලා නේ. තනි පළු වල තියෙන්නේ. මගේ ටියුබ්ලස් එකක් දාන්න හදලා තියෙනවා. රිම් එක. නෑ මගේ පළු කරන්නේ ආවේ දිගටම. යනාට වෙලා ඉස්සර මොකලකට පළු කරන්නේ ඒ ටියුබ්ලස් එක. බයිසිකලේ පුංචි මාත් වර්තලා හරි නවතුනම හරි. එහෙම කොහොම නෑ ඕන තරම් වදින්නේ. නියමටම හදලා තියෙනවා. මෙයා හැබැයි ඩවුන් බාර පදින්නලු හදලා තියෙනවා. මේ 60ට තියෙන ස්පීඩ් එක අර 50ට තියෙන. එහෙමද? සාමාන්‍ය පදමට පදින එක එක්ක ඇද්ද මේ ඔක්කොම වැඩ කරන මේ ඔක්කොම යතුරු වල මං කිව්වේ හැන්ඩල් ලොක්ද මේ වාරනක මේවා හදලා එතන මොකක්ද තියෙන්නේ? සීට් මේ මේ ලයිසන් ඉන්ෂුරන්ස් දාගෙන ඒකට වෙන එකක් තියෙනවා. මේ වාරනක මේ රබර් කුට්ටිය අපිට මේකට හිටින් මේ තෙල් මීටරේ මේ බැටරියට ඒකටත් කවර් එකක් දාලා තියෙනවා. මේක මේ ලාන්සර් මොඩල් එකේ මේ තියෙන්නේ. එහෙමද? ඔව් මේ නේ මේක. මේ 12 වෝල්ට්. මේක. ඔව්. PDI ඒ අර 6 වෝල්ට් එහෙම නෙමෙයි. ඒ සිග්නල් ලයිට් හතරක් තාපු හතරම. මේක එහෙමට බැදලා නෑ ලක්ෂයක් විතර නම් පදින්නේ නැතිව. ඒ වුණාට එන්ජින් එක එහෙම ගෙවිලා හරි මොනවා හරි නෑ. යනවා කඩාගෙනම තෙඩ් එක. හැබැයි මේ ගහේ වගේ කඳු අවුලක් තියෙනවා. ගමේ. මොකද දන්නද ඒක? මේ කාවලේටරේ ඩයල් ෆෝම් කියන්නේ දන්නවද? තරම් මේ ගන්න නෑ. මේකේ ඇරෙන්නේ කට විතරලු. අර පැත්තේ. ඒකෙන් අදින පාරට ඔටෝලු අර තූර ඉස්සෙන්. ඩයල් ෆෝම් එකට හුලම් පාරේ. ඉතින් එන්ජින් එක රේස් වුණොත් තමයි අර ඔටෝ ඉස්සෙන්නේ. අර ඩයල් ෆෝම් කාබලේ. දැන් ඒකක් හදලා තියෙන්නේ මම හිතන්නේ මේ ස්ටාර්ට් එකටයි මේ සද්දෙනේ එහෙම මේකට. සද්දයක්වත් නැහැ වැඩි නේද? ඒ ඩයල් ෆෝම් ඒ මොඩල් එකේ මාරම කියන්නේ හැදිල්ලක් තමයි. ජපාන හැදුවා මේ ක්වොලිටි එක හදලා නැහැ නේද? ඈ මගේ මෙච්චර විශේෂාංග දාලා
මේකට නිකන් කකුල තියලා ඇඳිය කල්ලා බලන්නකො තියෙන කොලටිය. මම